සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. යමුද එහෙනම් මාත් එක්ක පොඩි ගමනක්. එන්නකො එහෙනම් අපි ඉක්මනට ලෑස්ති වෙමු. විශේෂම ගමනකුත් නෙමෙයි ඉතින්. වෙනදා යනවා වගේම වැඩට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම අද යන්නේ 8:50 ට්‍රේන් එකේ. ඒ කියන්නේ ඒ ට්‍රේන් එක එන්නේ මහවහන්දියේ ඉඳලා බෙලියත්ත දක්වා තමයි මේ දුම්රිය ධාවනය වෙන්නේ. ඉතින් මම බෙලියත්ත දක්වාම නම් යන්නේ නෑ. මම මරදානෙන් තමයි බහින්නේ. ඉතින් මෙන්න මේ ට්‍රේන් එක අල්ලගන්න තමයි මම මේ ලහි ලහියේ ලෑස්ති වෙන්නේ. කොහොම එන්නකො ඉතින් අපි ඉක්මනටම ලෑස්ති වෙමු. වෙනදා වගේම පවුඩර් ටිකකුත් මුණේ ගාගෙන, ලිප්ස්ටික් ටිකකුත් ගාගෙන, පුංචි මේකප් එකකුත් දාගෙන තමයි මම වැඩට යන්න ලෑස්ති වුණේ. ගෑනු ළමයි විදිහට අපිට තියෙනවා අපිටම ආවේනික වුණු ක්‍රම සහ විදි මේකප් දාන. ඉතින් මේ තමයි මගේ මේකප් දාන විදිය. ඉතින් කොහොමද කියලා බලන්නකෝ මගේ ෆයිනල් ලුක් එක. ඔන්න ඔහොමයි ළමයි මගේ ෆයිනල් ලුක් එක උනේ. හරි ඉක්මනටම යමුකෝ අපි දැන්. ඔන්න එහෙනම් බලන්නකෝ මේ අපේ ගම. හරිම ලස්සනයි නේද? ඔන්න ඉතින් ඔයින් මේ අලව්වට වමටත් ආවා. එන්නකෝ අපි ඉක්මනටම යමු අලවි ස්ටේෂන් එකට. ඉන්නේ ඉඳගෙන කෝච්චිය එලකම්. කියන්න සතුටුයි මේ බෙලියත්ත ට්‍රේන් එක හැමදාම 8:50 වෙද්දි එනවා. නමුත් අවාරිට අඹ වැටෙනවා වගේ සමහර දවස්වලට විතරක් පොඩ්ඩක් වෙලාවෙ එහෙම වෙනවා. ඒත් අපි කොහොම හරි ඒ ටයිම් එකට යනවා. ඔන්න ඉතින් ටිකට් එකක් දීලා මේ එළියට ආවේ මරදාන ස්ටේෂන් එකේ. දැන් මම යනවා බස් ගහන තැනට. මට යන්න කලින් මොන හරි බොන්න හිතුණා. ඉතින් මම කාගේල් ෆුඩ් සිටි එකට ගිහිල්ලා චොක්ලට් බීම් එකකුත් අරගෙනමයි ගියේ. ඔයාලට පේනව නේද මේ නිල් පාට ඇතින් පේන බිල්ඩින් එකක්? අන්න ඒකේ තමයි මම වැඩ කරන්නේ. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක ඇතුළට. ඉතින් මට ඔන් වෙන්න තව වෙලාව තිබ්බ නිසා මම පොඩි රෙස්ට් එකක් ගන්න හොස්ටල් එකට ආවා. ඉතින් අද දවසේ වෙච්ච පුංචි සද්සිද්ධීන් කීපයක් තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔයාලත් මේක බලලා ලස්සනයි නම් පුංචි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.